හැම තැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. හංවඩු ගහනවා. හැම වෙලාවෙම තනිකම දැනෙනවා. තමාව සමාජයෙන් ප්‍රතික්ෂේප කරන චරිතයක් විදිහට දැනෙනවා. කුමක විපාකද? වැරදි කාම සේවනයේ විපාක. අනුන්ගේ ගෑනුන් ඇසුරු කිරීමේ විපාක. ආදරේ වාස්ප වෙනවා. අනුන් තමාව ගණන් ගන්නේ නැහැ. චාරිත්‍රානුකූලව කසාද බැඳලා. බලන්නකො සංසාරේ බැඳපු මිනිහා ආදරේ නැහැ. ගණන් ගන්නෑ. උන්නද මලාද කියලා නැහැ. සමහරට බනහන යම් කෙනෙක් ඇති. මේ ප්‍රශ්නේ තියෙනවා. ගෙවල් වලින්වත් හරියට ආදරයක් නොලැබුණා. කසාද බැඳලා පස්සේ මිනිස්සයාගෙනුත් හරිය ආදරයක් නොලැබෙන. දරුවෝ වැදෙව්වට පස්සේ උන්ටත් අම්මා ගැන කැක්කමක් නැති. රැස්වීමකට සමිතියකට සමාගමකට ගියත් තමාව ගණන් ගන්න නැති. මිනිස්සු hina වෙන සමහර වෙලාවට චරිත ඇති. ඉවසන්න ඔයාමයි සංසාරේ වරද්දාගත්තේ. ඔයාමයි ඒ කර්මයෙන් සංසාරේ කළේ. දරා ගන්න ඕක. පින්පව් විශ්වාස කරන්න. ආයෙනම් පව් කරන්න එපා. ඊතර වෙන්න. නිවන ප්‍රාර්ථනා කරන්න. බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධාතු සෑයක් වෙහෙරක් ගානේ වැඳ යන්න. බෝ මලුවක් ගානේ බෝ මලුව අමදින්න. මේ දෑතවල් රිදෙන කල දම්පැන් හදා දම්පැන් දෙන්න. දුප්පත් උනත් තියෙන දේ හරි බෙදාගෙන කන්න. මිනිස්සුන්ගේ කරදර බාධා ඉවසන්න. පොල් ගැහුවට ඔයා පොල් ගහන්න එපා. ඔයා ඉවසන කෙනෙක් වෙන්න. වැටෙන කඳුල පියදාගෙන බුදුරජාණන් වහන්සේගේ දිශාවට හැරෙන්න. ඔච්චරයි පින්වතුනි විසඳුම.